बिस्मिल्लाहिर्रहमानिर्रहीम अल्हम्दुलिल्लाह अस्सलातु वस्सलामु अला नबीना मुहम्मदिन सल्लल्लाहु अलैहि वसल्लम अम्मा बाद ඔබ සියලු දෙනාටම ආයුබෝවන් අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්. අපි 2026 වර්ෂයට පාතබන මොහොතක සිටින්නේ. අවුරුද්දක් ගත කරලා ඒ අවුරුද්දේ අපි කොහොම ජීවත් වුණේ කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම අද අපිට මොහොතක් තිබෙනවා. පසුගිය අවුරුද්ද අපි කොහොමද ගත කරේ? ඒ අවුරුද්ද තුල අපිට සිදු අඩුපාඩු කොහොමද? ඒ දේවල් අපි निराකරණය කරගන්නේ කෙසේද? ලබන වසර සෞභාග්‍යයෙන් පිරුණු වසරක් කරගන්නේ කෙසේද කියන කාරණාව අපි හැමෝටම තිබෙනවා. විශේෂයෙන්ම ඉස්ලාම් දහම තුල සඳහන් කරනවා නබිනායකතුමාණන් පවසනවා කොල්ලකුම් රායින් වකුල්ලකුම් මස්ඌලන් රයියතිහි. අපි සියලු දෙනාම වගකීම් දරන්නන්. ඒ වගකීම් පිළිබඳව දෙවියන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරලා ලබනවා. ඒ අනුව අපි සියලු දෙනා වගකීම් දරන අය ඒ වගකීම් නිසි ආකාරව ඉටු කිරීමේ ඒ වගකීම අපි හැමෝටම පැවරෙනවා. ඒ අනුව පසුගිය වර්ෂය තුල අපගේ සිදු අඩුපාඩු නිවැරදි කර ගැනීමට ලබන්නා වූ වර්ෂය සාර්ථක වර්ෂයක් වීමට අපි සියලු දෙනාම එක් විය යුතුයි. විශේෂයෙන්ම ලංකාවෙන් රටක බහු සංස්කෘතික රටක ජීවත් වන අපි සියලු දෙනා අපි බෞද්ධ, මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි අපි සියලු දෙනා එකතු වී මේ රටේ ඉතාමත්ම සහයෝගයෙන් ඉතාමත්ම ආදරයෙන් ජීවත් වීමට අපි සියලු දෙනා එකමුතුවෙන් ජීවත් වීමට මේ අවුරුද්ද අපට සුබවාදී අවුරුද්දක් වීමට අපට අභිවෘද්ධියෙන් පිරුණු අවුරුද්දක් වීමට අපි සියලු දෙනාම අපි එකතු වෙලා වැඩ කළ යුතුයි. ඒ අනුව මේ අවුරුද්ද උදා වූ අවුරුද්ද සාර්ථක වූ අවුරුද්දක් වශයෙන් අඩුපාඩු වලින් තොර වූ අවුරුද්දක් වශයෙන් අපගේ පසුගිය අවුරුදු වල තිබෙන අඩුපාඩු නිවැරදි කරගෙන අපි එකට එකතු වී ගමන් කරන අවුරුද්දක් වශයෙන් අපි හැමෝම සාර්ථක ගමනක් යාමට අපේ හිත තුළ තියෙන ඒ ක්‍රෝධ වෛර ඉවත් කරලා අපි හැමෝම එකාමෙන් සහෝදරයන් ලෙස ජීවත් වීමට අපි මේ අවුරුද්දට පාතබන මොහොතේ අපි හැමෝම අපේ හිත තුළ ධෛර්යයක් හා ශක්තියක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබේවා යනුවෙන් අපගේ දෙවියන්ගෙන් අල්ලාහ් තාලාගෙන් අපි ප්‍රාර්ථනා කරගන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්.